දුබායි එමරස් එක. මේ පේන පිටුරෙන් පේන්නේ දුබායි එමරස් එක. යුද්ධ නෑ හොඳේ. යුද්ධමය වාතාවරණයක් නෑ. ලංකාවේ ඉඳන් දුබායි එකට යන්නේ පැය 4-5ක් වගේ කාලයක්. ඒ විතරක් නේ පාන්නේ රස්සාව කරගෙන ඉන්න පුළුවන්. කීයක් හරි හොයාගෙන ඇයි? නිදහස්. හරි නිදහස් රටක්. දුබායි එමරස් එක කියන්නේ. අපේ ලංකාවේ අම්මා කෙනෙකුට දුබායි එකට යන්න ඕන රස්සාවකට බයක් නැතුව රස්සාවකට යවන්න පුළුවන්. යුද්ධමය වාතාවරණයක් නෑ. නිදහස හොඳයි. හැබැයි ලොකු වැටුප් ගන්න බෑ. ගිය ගාම සාමාන්‍ය වැටුපකට වැඩ කරලා අවුරුද්දක් දෙකක් වැඩ කරලා භාෂාවක් ඉගෙනගෙන ඒ රටේ සිස්ටම් එක ඉගෙනගෙන ස්ථාවරයක් වෙන්න තමයි ඒ රටේ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ දේ අපේ ලංකාවේ තවම තේරුම් ගන්න. අනික මතක තියාගන්න අපේ ලංකාවේ බම්බු රටකින් හරියන්නේ නැහැ. අම්මා මතක් වෙනකොට ලංකාවට එන්නයි, ගෑණි මතක් වෙනකොට ලංකාවට එන්නයි, කෙල්ල මතක් වෙනකොට ලංකාවට එන්නයි. එහෙම මිනිස්සු රට යන්න එපා. රට යනවා නම් කට්ටක් ගන්න දුක් විඳින්න බලාගෙන යන්න. අපේ ලංකාවේ අර ආයතන වල වැඩ කරනවනේ පැයටක් නමයක් වැඩ කරනවා අයිස් ගන්නවා නිකන් ඉන්නවා විනෝද වෙන්න රස්සාවල්කට යන්න එපා දුබායි. දුබායි මරසික තුල වැඩ කරන්න. කට්ට ගන්න ඕන. ඒ සිස්ටම් එක හදලා තියෙන්නේ එහෙමයි. නිකන් ඉන්න බෑ පුතේ. වැඩ කරන්න ඕන. ඉතින් වැඩ කරන්න බලාගෙන දුක් විඳින්න බලාගෙන දුබායි මරසික තුලට රස්සාවකට ගියොත් අනිවාර්යයි සත්‍යයි. ඒ මොන්ස්ටර් ස්ථාවරයක් වෙනවා ගේමක් ගහනවා මැච් එකක් ගහනවා සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න. එහෙම නැතුව බම්බු රටකින් ඒ රට දුබායි මරස් එකට ඇවිල්ලා ගණිකමඩ වලට යන්නයි අරක්කු බොණ්ඩයි විනෝද වෙන්නයි වලිදා ගන්නයි රණ්ඩු වෙන්නයි කියොත් කවදාවත් මේ මිනිස්සු මැච් එකක් ගන්න නැහැ. හැමදාම එකම තැන තමයි. ඉන්න තැනක ඉන්න බැරුව ලංකාවට එන්න තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා තමන්ගේ අතේ තමයි තමන්ගේ අනාගතය හදාගන්න එක තියෙන්නේ. යවන ඒජන්සි කාර්යයක් යන්නේ රට යවන්න පුළුවන් ඒජන්සි කාර්යයක් රස්සාව. තමන් දැනගන්න ඕනේ මේ රස්සාව ආරක්ෂා කරගෙන තමන් ස්ථාවරයක් දෙන්න. එක්කෝ ලයිසන් එක දාලා ඩ්‍රයිවර් කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් එළිය වීසා එකක් ගන්න බිස්නස් එකක් කරනවද? එහෙම නැත්නම් තමන් ඒ රටේ ඉඳන් වෙන රටකට යනවද? තමන් වැඩ කරන ආයතනයට වඩා ලොකු වැටුපක් තියෙන ආයතනයකට තමන් අවුරුද්දක් දෙකක් වැඩ කළා පළපුරුද්දක් අරගෙන එහෙම යනවද? මොනවා හරි දෙයක් කරලා තමන්ගේ අනාගතය හදාගන්න එක තියෙන්නේ. යවන ඒජන්සි කාර්යයක් ගතේ මේ තමන්ගේ අතේ. තමන්ගේ උත්සාහය කැපවීම මත තමයි තමන්ගේ අනාගතය හැදෙන්නේ. මෙන්න මේ කියන ටික ඔළුවට ගත්තොත් අපේ ලංකාවේ තරුණ තරුණියන්ට සන්තයි මැච් එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම රට අදාළම නෑ. තමන්ට ගේමක් ගන්න පුළුවන්. තමන්ට තමන්ගේ බලාපොරොත්තු හීන වලට යන්න පුළුවන්. ලංකාවේ ගියක් දොරක් හදලා නැත්නම් ගියක් දොරක් හදා ගන්න පුළුවන්. වාහනයක් කරගෙන නැත්නම් වාහනයක් ගන්න පුළුවන්. සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න ඕන සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්. ස්ථාවරයක් වෙන්න පුළුවන්. සත්‍යයි මෙන්න මේ ටික ඔළුවට ගත්තොත්. එහෙම නැතුව නිකන් රටේම ඒජන්සි කාර්යයට බැනලවක්වත් එහෙම නැත්නම් ඩුබායි එමරන්ස් එකට බැනලවක්වත් ඒ රටේ කට්ට වෙඩි දුක් විඳින්න ඕන මේ සප විඳින්න බෑ. හරි අමාරු වැඩ කරන්න ලොකු වැටුපක් හම්බෙන්නේ නැහැ කියලා මේ නටන්න බැරි මිනිස්සුන්ට පොළොව ඇදයි වගේ කතන්දර කියලා කවදාකවත් තමන්ට ජීවිතේ ජය ගන්න බෑ. ජීවිතේ ජය ගන්න නම් අනිවාර්යෙන්ම දුක් විඳින්න ඕන. කට්ට කන්න ඕන. එක රටක අවුරුද්දක් දෙකක් තුනක් හදලා ස්ථාවරයක් වෙන්න ඕන. එක තැනක රැඳිලා ඉන්න ඕන. Tamanට මැච් එකක් ගහන්න නම්. මෙන්න මේ ටික ඔළුවට අරගත්ත දුබායි එක තුල ගේමක් ගන්න පුළුවන්. දුබායි කරසිපුල් රස්සාවල් තියෙනවා. දුබායි යන්න ඕන නම් දුබායි සුද්දට කතා කරන්න මට පුළුවන්. දුබායි එක තුල රස්සාවකට දාන ඒ මනුස්සයාට ඒකට යන්න ඕන මාර්ගයෙන් පෙන්නන්න.